බයි අපි යනවා මින්මැදුරක් බලන්න. ඇක්වේරියා කේල්සිස් අපි ඇක්වේරියාකට ඇවිල්ලා ඉන්නේ. තාම හැබැයි ඕපන් කරලා නැහැ. 10ට අරින්නේ. අපි මේ ඇවිල්ලා තියෙන්නේ KLCC එකේ තියෙන ඇක්වේරියම් එක. KLCC කියන කුවාලාලම්පූර් සිටි සෙන්ටර් කියන එක. මේක තමයි KLCC ඇක්වේරියම් එක. අපි ඔන්ලයින් ටිකට් බුක් කරලා ආවේ. දැන් මේ යනවා පොඩ්ඩක් එන්ට්‍රන්ස් එක පැත්තට. දැන් අපි උදේ 10ට විතර තමයි මේක ඕපන් කරේ. අපි දැන් මේ QR කෝඩෙන් QR කෝඩ් එකක් තියෙන මට ඇවිල්ලා ඒකත් අරගෙන මේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. අපිට එතෙන්දී ටිකට් ගන්නත් පුළුවන්. මේ පැත්තේ මේ තියෙන මේ ස්ටෝල් එකෙන් එහෙම ටිකට් ගන්නත් පුළුවන්. නැත්නම් QR කෝඩ් එක ඔන්ලයින් බුක් කරලා අපේ ඒජන්ට් බුක් කරලා දුන්නේ. ඒ QR කෝඩ් එක මෙතෙන්ට දුන්නම අපිට එන්ට්‍රන්ස් එකට යන්න පුළුවන්. මෙතැන්දි වෙන්න මෙයා මගේ ටිකට් එක QR එකෙන් ස්කෑන් කරලා ඇතුළට ගන්නවා. තමයි මේ වෙන්නේ. කියන්නේ ලොකු ඇක්වේරියම් එකක්. මැලේසියාවේ තියෙන ලොකුම ඇක්වේරියම් එක. ලංකාවේ තියෙනවත් එක්ක බැලුවම ගොඩාක්ම ලොකුයි. ඉතින් මෙතනින් තමයි පටන් ගන්න. අපි බලාගෙන යමු ඉස්සරහට. මෙතන ඉන්නවා පොඩි සත්තු ජාතියක්. පොඩි නිකන් එයාලා නමක් මීරකට් කියලා වගේ නමක් තියෙනවා. මම හරියට දන්නේ නැහැ. එයාලා පූසෙක් වගේ. හරි වේගෙන් දුවනවා, හැංගෙනවා. මෙයාලගේ ලොකු විස්තරයක් කියන්නේ නැහැ. මෙයාට අර කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන්. එයාලා හිටගෙන බලනවා, ඇවිදිනවා. හරියම නිකන් අර කියුට්නස් ගතියක් තියෙනවා මම දැක්කම. මම පුළුවන් වුණොත් මේ මෙයා ගැන පොඩි විස්තරයක් මේ මෙතන වීඩියෝ එකට දාන්නම් එඩිට් කරද්දී. ඔන්න ඔහොම තමයි යාලා ඒකින් මාර වේගෙන් ඇවිදිනවා. ඇක්වේරියම් එකක් කිව්වට මේ වගේ අයිටම්ුත් තිබ්බ මේකේ. හරියන්නේ ගොඩාක් ඇක්වේරියම් පොඩි ළමයින්ට. දැන් ඔයාලා බලනවා ඇති ඇයි අපි ඇක්වේරියම් එකකට ආවේ කියලා. අපි ටුව එක පොඩ්ඩක් කස්ටමයිස් කරන්න වුණා. මොකද මම අම්මයි තාත්තත් එක්ක ආවේ. අපිට අර ලොකුවට ඔය ලෙෂර් වර්ල්ඩ් වගේ ඒ අයිටම් තියෙන තැන් වලට යන්න බෑ. ඒ කියන්නේ ඒවා අයින් කරන්න තමයි අපි මෙතනයි ඊළඟට යන තැනයි ඒ දෙකම බුක් කරේ. ඒක හේන හිතලා Gimbo harga. Harus lah. Mungkin jadi bina. Moral lah. That's why it's crucial for everyone to help protect our reefs. You can make a difference by reducing pollution, supporting sustainable practices, and learning more about how to care for our oceans. Thanks for joining me on this underwater adventure. Remember, we all share this together.
ඊළඟට බර්නින් එන්න යන්නේ. මේ ටැංකිය නම් මාරම ලස්සනයි. ඒක සිලින්ඩරාකාර හැඩේ ලොකු ටැංකියක්. දැන් අපි මේ පඩිපෙළින් බහිනකොට ඒ ටැංකියේ මේ ඒවත් පේනවා අපිට දැන් බැහැගෙන යනකොට. ඒ ටැංකියේ වටේ වගේ නිකන් පඩිපෙළකින් අපි බැහැගෙන යන්නේ. ඒතකොට දැන් ටැංකිය ඇතුළේ ඉන්න මාළු ටික හොඳට පේන්න හදලා තියෙනවා. එතන ටැංකිය යටත් තව පොඩි නිකන් පොකුණක් වගේ එකක් හදලා තියෙන්නේ. ඒකේ තමයි ඔය යටින් අපිට පේන්නේ. ඒක ටිකක් ලොකු මාළු ඉන්නවා. මාරව ලස්සනයි. මම ලංකාවේ නම් මෙච්චර මේ විදිහේ ටැංකියක් දැකලා නැහැ. ඔය දැන් මේ ටැංකියේ ඉන්න මාළු ටික තමයි කියන්නේ ටැංකිය යට ඉන්න මාළු ටික තමයි ඔය පේන්නේ. ලොකු මාළු සාමාන්‍යයෙන් අපේ අඩියක් විතර ලොකුයි මේ මාළුවෙක්. එදා අපි ඒ වෙලාවෙම මේ මැලේසියන් ස්කූල් එක ළමයි ටිකක් මේ ඉන්නේ මැලේසියා ස්කූල් ළමයි ටිකක් ඔය ඉන්නේ. එයාලා තමයි ඔය අතහනන්නේ. මේක ටිකක් අඳුරු කරලා තියෙන්නේ මේ ටික ටිකක් අඳුරුයි. ඔය හොඳටම පේනවා දැන් අර ටැංකියේ යට ටැංකියේ ලොකු මාළු ටිකත් හොඳට පේනවා. ඒ අර ටැංකිය ඇතුලෙන් ගහක් තියෙනවා. ඒක තමයි අර මැදින් පේන්නේ. මේ ඇක්වේරියම් එකේ මම ආසම පාර්ට් එක ටනල් එක ඇතුලෙන් යන්නේ. මම මේක ලංකාවේදී ඕටෝ වර්ල්ඩ් එකෙත් මම මේක ගිහින් තිනවා. ඕටෝ වර්ල්ඩ් එකේ තියෙන ටික ගොඩාක් දිගේ මේ ටනල් එක. ওই ටනල් එක ඇතුලෙන් යන්නේ. දැන් ඔය මේ මෝරු ලොකු මාළු. ඒ කියන්නේ ලංකාවේ නම් ඔච්චර ලොකු දකින්න හම්බෙන්නේ නැහැ. මෝරු වගේ ලොකු මාළු. ඒ කියන්නේ අපිටත් වැඩිය ලොකුයි මේ මාළු. ටනල් එක ඇතුලේ ඉන්නවා. ඒක ටනල් එක වුණාට ඔක ටනල් එකත් සෙපරේට් වෙලා තියෙන්නේ ඇතුලෙන්. කොටස් වෙන් වෙලා තියෙන. දැන් මේකේ ඉන්න ගොඩක් වෙලාට මෝරු මඩු වගේ මාළු වගේ ඉන්නවා මේ හරිය. දැන් අපි ටනල් එක බලාගෙන ඉස්සරහට යන ගමන් ඉන්නේ. අපි කන්වේ බෙල්ට් එකක් උඩ ඉන්නේ. ඒකේ බෙල්ට් එක ඉබ්බේම අපිට ඇවිදින්න දෙයක් නැහැ. බෙල්ට් එක ඔටෝ යනවා. අපිට බලාගෙන ඉන්න තියෙන ගානට යනවා ඉතින් බෙල්ට් එක. ඔය යටින් පේන්නේ කන්නේ බෙල්ට් එක. බෙල්ට් එක දිගේ තමයි දැන් අපි යන්නේ. දැන් මෙතනින් එහා දැන් අර ටනල් එක නෙමෙයි මේ ඒ ටනල් එකම තමයි. ඒක සෙපරේට් වෙලා තියෙන්නේ. මෙතනින් එහා වෙන මාළු විශේෂයක් ඔතනින් එහා ඉන්නේ. ඔහොම දැන් දිගටම ඔය ටනල් එක බලාගෙන අපි ඉස්සරහට යනවා. පේනවද දැන් නෑ ඔයාලට මේ ඇතුලේ තියෙනවා මේ ගහලා එහෙමත් තියෙනවා. ඔය වෙනම මාළු විශේෂයක් ඔය තියෙන්නේ. මේ දැල් දාලා වෙන් කරලා තියෙන්නේ හාඩ නාඩ යනවා. මේ කැරකෙවිලි වියන්නේ. मडू पिया भी हो गया हाँ हाँ Hello and welcome to our underwater tunnel that is पिया also juga no the rest will stand on the walkulator on the right side. Do not sit down on the walkulator or अरे anywhere मैं inside the चैनल tunnel. लगी आटी Please wear your masks at all times for your own safety. Proceed to the next area. मडू है ये Please do not knock on the glass. हाँ Please ऐसे take बला care of गया your personal belongings not leave inside the tunnel. हाँ Do not use your phone to dia leave kat the tino tunnel inside the tunnel. 23 minit ni मैं विनी करने मोर के dia yang apa orang kantor Kalau ada
කීයක් ඔයනේ අර එහා පැත්තෙන් පේන්නේ අර ටනල් එක. දැන් අපි ඒ මාල් ටිකත් බලාගෙන ටනල් එක ඉවරයි. දැන් මේ අර ඇතුලේ මේ කණුවල වගේ මේ ටැංකි වගේක් හයි කරලා තියෙනවා. ඒ ටිකත් බලාගෙන දැන් මේ ජෙලිෆිෂ් එහෙම ඉන්න සෙක්ෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. මේකේ ගොඩක් ඉන්නේ ජෙලිෆිෂ් ඉස්සෝ මුදුවස්සෝ වගේ මාළු තමා ඉන්නේ. මෙතනින් මේ වීඩියෝ එක මම ඉවර කරන්නම්. මෙතනින් එහාට ඊළඟට අපිට යන්නේ ඔනරමන් තියෙන ෂොප් එකට. ඒ ෂොප් එකේ නම් ගොඩක් මිලයි ඒක හින්දා ඒක නම් ගොඩක් එලියට වැඩිය මිලයි. දැන් එතනින් ගියාම මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නේ. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. හැමෝටම එහෙනම් ජය වේවා. වීඩියෝ එක බලලා හොඳට කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරගෙන යන්න. thank you හැමෝටම ජය වේවා.